ඒ සිදුලුණු බිත්තර. සිදුලුණු බිත්තර. ගොළුබෙලියලු. කබර බිත්තර. කබර බිත්තරද දාන්න. වෙලස්සට එන්න ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම සෙමට ඇති වෙන්න බෙහෙත් ගේන්න හොඳද? සනීප නොවන එකම ලෙඩේ තමා සෙම. මෙහි ඒ තරම්ම සීතලයි. අම්මා ළඟ නැති වුණත් මම මේ හදන්න එයාගේ උපදෙස් වලට බෙහෙතක්. සුදුලුණු තම්බල වතුර. ඔයාලත් try කරලා බලන්න. මට නම් වේල් දෙකක් බොද්දේ සනීප වුණා. අම්මලා දුරේ ඉන්න අපිට කාග පිහිටද ඉතින් අපිම මිස. අම්මා එක හැම දෙයක්ම කරලා පුරුදු වුණා අපි කැම්පස් ආවම කොච්චර තනි වෙනවද දන්නවද? අම්මා උයනකම් ඉවරයක් නැතුව කියවපු අපි නිශ්ශබ්ද පරිසරයකට ආස වෙන්න පටන් ගන්නවා. අම්මගෙන් මැනොන් අහලම ගෙවන දවස් මතක් කර කර හූල්ලනවා. ප්‍රශ්නයක් වුණ ගමන් අම්මේ ගාපු අපි අම්මා බල කරලා ඇහුවත් නෑ අම්මේ හොඳින් කියනවා. අම්මගේ බත් මතක් කර කර කැන්ටින් එකේ තියෙන බාල බත් එකක් කනවා. ජීවිතේ රැකෙන්න කෑම ඕනේ නැත්තම් මම නම් නොකාම ඉන්නවා. මොනව කරන්නද? නොකා ඉන්න වෙලාවල් වල අම්මා කාලා දැහුවොත් ඔව් කියනවා. අසනීපයක් හැදුනම අම්මගේ ආදරේ නැති පාළුව දරා ගන්න පුදුම තරම් අමාරුයි. ඒ වේදනාව අසනීපයටත් වඩා අමාරුයි. මට පාළුවේ අම්මේ කියලා මටම කියාගෙන තනියම අඬන වෙලාවල් අනන්තයි. මන් දන්නවා ඒක හැම කෙනෙක්ටම පොදු ඇති. ගෙදරින් පිට බෝඩ් වල ඉන්න හැම කෙනෙක්ටම ඒ හැඟීම අනිවාර්යයෙන්ම දැනෙනවා ඇති. යාළුවෝ කොච්චර හිටියත් වැඩ කොච්චර වැඩි වුණත් ගෙදර අමතක නොවෙන තරම්. අදටත් ගෙදර යනවා කියන හැඟීම හරිම ප්‍රබෝධමත්. එහෙම නේද?